guys, අද මම කතා කරන්න යන්නේ sunscreen ගැන. ඇයි අපි sunscreen එකක් use කරන්න ඕනේ? එතකොට අපි sunscreen එකක් use කරන්න ඕන ප්‍රධානම හේතුව තමයි සූර්යාලෝකයෙන් පවතින අහිතකර විකිරණ වලින් අපේ හමට සිදුවන අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා. සන්ස්බර්න් වලින් බර්න් ඇති වෙනවා අපිට සන්ස්ක්‍රීන් එකක් යූස් කරේ නැත්තම්. හැම පිච්චින් වගේ අවුවට එතකොට ඒව ඇති වෙනවා. ඒ වගේම රින්කල්ස් ඇති වෙනවා. ඒ කියන්නේ වයසට යෑම ඉක්මන් කරලා හැම එල්ලා වැටීම් තත්වයන් ඇති වෙනවා. ඒ වගේම පිළිකා තත්වයන්, පිග්මන්ටේෂන් වගේ තත්වයන් ඇතිවීමට හැකියාවක් තියෙනවා. ඒ නිසා තමයි අපි සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න ඕනේ. සූර්යාලෝකයේ අන්තර්ගත වන විකිරණ වර්ගයක් වන්න UV කිරණ පවතිනවා. ඒ UV කිරණ කොටස් දෙකක් තියෙනවා UVA සහ UVB. UVB බලපාන අපේ සමේ මතුපිට ස්තරයට. ඒකෙන් අපිට සන්ස්බර්න් සහ පිළිකා තත්වයන් තමයි ඇති වෙන්නේ. හැබැයි UVB වලට අපේ වීදුරු හරහා වීදුරුවක් හරහා ගමන් කිරීමට තරම් හැකියාවක් නැහැ. හැබැයි UVA කිරණ මගින් අපගේ හැම ඇතුළත අභ්‍යන්තර ස්තරයන්ට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒවා හානි කිරීමට හැකියාවක් UVB කිරණ වලට තියෙනවා. එතකොට මේක වීදුරුවක් හරහාද ගමන් කිරීමට UVB කිරණ වලට හැකියාවක් තියෙනවා. එතකොට කිව්වොත් අපි යූස් කරනකොට අනිවාර්යයෙන් සන්ස්ක්‍රීන් එකක් අපි යූස් කරනකොට අපි වැදගත්ම හිතන්න ඕන දෙයක් තමයි UVA සහ UVB කිරණ වළක්වා ගැනීමට හැකියාවක් ඇති සන්ස්ක්‍රීන් එක ප්‍රධානවම අපි යූස් කරන්න ඕන. ඊට පස්සේ අපි කතා කරොත් UV කිරණ ෆිල්ටර් කිරීමේ ආකාරය අනුව අපිට සන්ස්ක්‍රීන් කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් කෙමිකල් සන්ස්ක්‍රීන් සහ මිනරල් සන්ස්ක්‍රීන්. කෙමිකල් සන්ස්ක්‍රීන් එකක් කිව්වොත් අපේ මතු පිටට ආලේප කරාම ඒක ඇබ්සෝබ් කරනවා. හැම ඇතුළට ඇබ්සෝබ් කරනවා. ඊට පස්සේ සමහර මතු පිට UV කිරණ පතිත වුණාට පස්සේ ඒ ඇතුළ ඇබ්සෝබ් කරපු රසායනික ද්‍රව්‍ය මගින් UV කිරණ අතර ප්‍රතික්‍රියා කිරීමෙන් ඒක ඇතිවන ඩැමේජ් එක වළක්වා ගන්නවා. එතකොට මේ අපේ හැම ඇතුළට ඇබ්සෝබ් කරන රසායනික ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය අපේ රුධිර සංසරණ පද්ධතියට එකතු වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මේ අපේ සන්ස්ක්‍රීන් වලට කෙමිකල් සන්ස්ක්‍රීන් වලට යොදන රසායනික ද්‍රව්‍ය තාම පරීක්ෂණ මට්ටමේ තමයි තියෙන්නේ. එකෙන් අහිතකර බලපෑමක් එනවාද කියන එක තාම පරීක්ෂණ කරන ගමන් තියෙනවා. ඒ වගේම මිනරල් සන්ස්ක්‍රීන් ගැන කතා කරොත් ඒක සම මතු පිටට ආලේප කිරීමෙන් අනතුරුව UV කිරණ හැම මත පතිත වුණාට පස්සේ ඒක හරවා යැවීමක් තමයි සිදු කරන්නේ. ඒක අපේ හැම ඇතුළට ඇබ්සෝබ් කිරීම සිදු කරන්නේ නැහැ. එතකොට මේ මිනරල් සන්ස්ක්‍රීන් ටික මිලෙන් අධිකයි. අපි ගත්තොත් දැන් තව සන්ස්ක්‍රීන් එකක් අපි තෝරගන්නකොට අපි වැදගත්වම හිතන්න ඕන SPF අගය කොහොමද අපි තෝරගන්නේ. SPF 30 තියෙනවා, 20 තියෙනවා, 50 තියෙනවා, විවිධ විදිහට තියෙනවා. එතකොට මේ SPF අගය කියන්නේ මොකක්ද? SPF අගය කියන්නේ අපි කිව්වා සූර්යාලෝකය අපි රට නිරාවරණ ගමන්ම අපේ හැම පිච්චීමකට සිදු වෙන්නේ නැහැ. අපේ පිච්චීමට යන කාලය මේ SPF අගයෙන් දීර්ඝ කරන්න පුළුවන්. ඔයා SPF අගය වැඩි අගයක් තෝරගන්න ඕන. ඒක දීර්ඝ කාලයකින් තමයි ඔයාගේ හැම පිච්චීමට සිදු වෙන්නේ. එහෙම කිව්වම අපේ නිර්දේශ කරලා තියෙන්නේ SPF අගය 30ට වැඩි දෙයක් වැඩිව යූස් කරන්න කියලා. හැබැයි 60ට වැඩිය යූස් කරන්නත් එපා කියලා තමයි මම අහලා තියෙන්නේ. SPF අගය අපි වැඩි ප්‍රමාණයක් වැඩි මාත්‍රාවකින් යූස් කරනකොට අපිට ලැබෙන ආරක්ෂාව වැඩි. මේක මම යූස් කරන
සන්ස්ක්‍රීන් එක මේකේ නම මැඩගස්ටානා සෙන්ට්‍රෙල්ලාගේ බ්ලූ කලර් සන්ස්ක්‍රීන් එක. මේකේ බ්‍රෑන්ඩ් එක ස්කින් 1000. මේක ගැන කතා කරොත් මේක කෙමිකල් සන්ස්ක්‍රීන් එක. ඔයාට කෙමිකල් නැත්තම් කෙමිකල් සන්ස්ක්‍රීන් එකක් ඕන නැත්තම් මිනරල් සන්ස්ක්‍රීන් එකක් ඕන නම් ඒක ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම සන්ස්ක්‍රීන් ක්‍රීම් යම්ම තියෙනවා. මම මෙතන දාන්නම්. ඔයාගේ හමට ගැලපෙන ඔයාට කැමති සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න. මම යූස් කරන්න ගත්තේ මෙන්න මේක. මොකද මේක මගේ කිව්වොත් මේක ඔයිල් මට ගොඩක් තියෙන්නේ ඔයිලි ස්කින් එක. එතකොට මට ගොඩාක් ඇක්නි එනවා. මට ඇක්නි පාලනය කරගන්න මම සන්ස්ක්‍රීන් කිව්වොත් ආයෙත් ඇක්නි ඉක්මන් කරලා එනවා. ඒ නිසා මේක යූස් කරනකොට මට ඇක්නි ආවේ නැහැ. මගේ ඔයිල් මාර විදිහට කන්ට්‍රෝල් වෙනවා. ඔයිල් එන්නෙත් නැහැ එහෙම. ඒ වගේම අපි අර සන්ස්ක්‍රීන් එකක් යූස් කරනකොට නිකන් පිටි වගේ සුදු ගතියක් දෙනවා. ඒකත් මේකේ නැහැ. ඊට පස්සේ කිව්වොත් මේකේ කී ඉන්ග්‍රීඩියන්ට් විදිහකට හයිලුරොනික් ඇසිඩ් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ හැමට හොඳ තෙතමනයක් ලබා දෙනවා. ඒ වගේම තව රයිස්, ඕට්ස්, බීන්ස් වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් මේකේ මොයිස්චර් ලෙවල් එක වැඩි කිරීමට ඔයාගේ හැමට හොඳක් වෙන්න. ඒ කියන්නේ හැමේ මොයිස්චර් ලෙවල් එක වැඩි වෙන්න යූස් කරලා තියෙනවා. ඊට පස්සේ මේක UVA සහ UVB දෙකටම හදපු ප්‍රොටෙක්ෂන් සන්ස්ක්‍රීන් එකක්. ඒ වගේම මේක ක්වික් ඉක්මන් කරලා ඇබ්සෝබ් කිරීමට හැකියාවක් තියෙනවා. මේකේ ගෑවා කියලා කොහොමවත් පේන්නේ නැහැ. ඒ වගේම අපි මේවා ගැන කවොත් යූස් කරන්නේ කොහොමද කියලා. සන්ස්ක්‍රීන් එකක් අපි මිනරල් සන්ස්ක්‍රීන් එකක් මම අහලා තියෙන විදිහට හැමතිස්සෙම ඇප්ලයි කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයා මොනවාද කෙමිකල් සන්ස්ක්‍රීන් එකක් යූස් කරනවා නම් ඔයා අවුවට යන්න විනාඩි 20කට කලින්වත් යූස් කරන්න. එතකොට ඔයාට එළියට යනකොට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම පැය දෙකෙන් දෙකකටවත් රීඇප්ලයි කරන්න ඕන. මොනවාද ඔයා යූස් කරන සන්ස්ක්‍රීන් එකේ පිටිපස්සේ ඇති කොච්චර වෙලාවකින් පස්සේද සන්ස්ක්‍රීන් එක යූස් කර මේ සන්ස්ක්‍රීන් එක ආයෙ රීඇප්ලයි කරන්න ඕන කියලා